මෙම දියවැඩියෝ පිළිබඳ වාර්ෂික සංඛ්‍යය ගැන කතා කරන්නම්. දියවැඩියෝ රංගෙන දෙහි වසරක් හෝ 15 වසරක් වුවද වාර්ෂික පරීක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැත. හැබැයි එක් කියන ඔබට මාසතන් කටවාරක් කළ යුතු වැදගත් පරීක්ෂණයක්. සංකීර්ණක් පැමිණි නේද? ඇස් පරීක්ෂාව. සෑම වසරකම වරක් ඔබ ඇස් රටින් පරීක්ෂාව සඳහා පරීක්ෂා කළ යුතුයි. මේ ඉතාමත් වැදගත් මන්ද දියවැඩියෝ රෝගීන් අතර දුෂ්ටේ අහිමිවීම පරදන හේතුවක් වන බැවින්. දෙවන එක ඔබ හොඳ පරීක්ෂාවය. ඔබ නැගිගි ඇත්කෝ ස ටර්ඩමල් ලිපොඩි පල් ෆේල සමග සෑම වසරකම් වරක් කිරීම අනිවාර්යය වී. ඩයිලස් වලක්ව ගැනීමට ඔබ වකුගඩ සෑම වසරකම් වරක් පරීක්ෂා කළ යුතුයි. මෙමගින් ඔබ යුරිය කාර්යයටන්න සහ මාතර මේ කරයල බෑමින් ඔබේ උදරී අල්ටස්වන්ඩ සමග ඇතුළක් වේ. ඔබ වකුගඩ ගැටලු සමග වෙනස්කම් කිසිවක් මතර මේ කරය ලබෑමෙන් වැඩිවීම වෙනස් සොයාගන්න නම් අපිට එම අවස්ථාවේදීම පොරතකරු කළ හැකි අතර ඔබ වකුගඩ තාත්වය පාලනය කර ඩයලොස්ස වෙත යමු වැළැක්විය හැකියි. අවසන් නොමැති අතිශය වැදගත් ඔබ පොදු සුව බලය යුතුයි. පොදු පරීක්ෂාවට පැමිණි නේද? එය ඔබ පාදයට ලෙස සැපයීම සහ ඔබ පාදයට නඩු සැපයීම ඇතුළත් වේ. ඒ නිසා ඔබ දියවැඩියෝවේ තාත්වයේ නිවැරදි ආකාරයෙන් සොයා බැලීම සියලුම පරීක්ෂණ සමග ඉතාමත් වැදගත් වන අතර එමගින් ඔබට සංකීර්ණත් ඇතිවීම වැළැක්විය හැකියි.